හායි කොහොමද ඔයාලට? උදේ කෑමට රතු කැකුළු වලින් කිරිබතක් හදලා ගත්තා. දැන් ඉතින් සීත කාලෙත් ඉවරයිනේ. ඉස්සරහට එන්නේ රස්නේ කාලය. දැන් ඉතින් චුට්ට රස්නේ. වොෂ් එකක් දාගෙන ඇවිල්ලා කිරිබත් චුට්ටකුත් ඒකම කෑවා. මේ දවස්වල වෙදර් චේන්ජ් එකත් එක්කලා පොඩි අසනීපකම් එනවා. ඉතින් හවස චුට්ටක් නිදාගෙන නැගිටලා හොඳ ඉඟුරු තාපු තේකකුත් හදාගෙන බිව්වා. ඉඟුරු තාපු තේකක් බිව්වහම හොඳ එනර්ජි එකක් එනවා ඇඟට. පහුගිය දවස්වල තිබ්බ වැඩත් එක්ක මට රෙසිපි වීඩියෝස් මුකුත්ම අරගෙන එන්න බැරි වුණා. ඉතින් ඉස්සරහට මම රෙසිපි වීඩියෝස් ටිකක් අරගෙන එන්නම්. ටිකක් කළා පොඩි රෙස්ට් එකක් අරගෙන එහෙම්ම රෑ කෑමට මාළු උයලා අලපැතුමක් හදාගෙන පපඩම් චුට්ටක් බැදගත්තා. රස බලන වෙලාව. ඉතින් මං ගොඩක් ව්‍යංජන හදන කෙනෙක් නෙවෙයි. 2ක් නැත්තම් උපරිම 3යි. එහෙම තමයි මම කන්න ආස. වෙනදා වගේම හරිම රසයි. ඉතින් වෙනදා වගේම සුපුරුදු විදිහට නිදාගන්න යන්න කලින් මගේ ජර්නල් එක මං චුට්ටක් ලිව්වා. ඉතින් දවස් අවසානයේ හිත නිවන එකම තැන. මේ විදිහට නින්දට යන්න කලින් අපේ හිතයි ගතයි දිගම සැහැල්ලු කරගන්න පුළුවන්. ඒ වගේම දවස් අවසානයේ අපි මොනවාද කරේ, අපි මොනවාද ඉස්සරහට කරන්න ඉන්නේ, ඒ හැමදේම සැලසුමක් හදාගන්න මේ වෙලාව තමයි හොඳම වෙලාව. මේ පුරුදු මට ඉස්සර තිබුණේ නැහැ. ඉස්සර මේ දේවල් මම මුකුත්ම කරේ නැහැ. රැකියාවට ගියා, ගෙදර ආවා, ඒ දේවල් කරා, බොහෝ රැකියාවට ගියා. ඒ වගේ ස්කෙජූල් එකකට තමයි වැඩ කරේ. ඉතින් ඊට පස්සේ මටම හිතුණා මට හරිම ස්ට්‍රෙස්ෆුල්. මොකද අපි රැකියාවත් එක්කම ඒ දේවල් එක්ක ඉන්න හින්දා අපිට අපි ගැන ඇත්තටම මගහැරෙනවා. ඉතින් මම හිතලා මම මේ විදිහට මගේ ජීවිතේ ඉස්සරහට ගෙන යන්න ඕනේ, මම මේ දේවල් කරන්න ඕනේ, මම සැලසුමක් හදාගන්න ඕනේ කියන තැන ඉඳලා මම මගේ ජීවිතේ සමහර දේවල් වෙනස් කරගත්තා. දන්නවද ජීවිතය කියලා කියන්නෙම අභියෝග වලින් පිරිච්ච දෙයක්. ඉතින් අපිට මේ අභියෝග ඔක්කොම ජයග්‍රහණය කරලා ඉස්සරහට යන්න තමයි තියෙන්නේ. ඒ යන ගමන් මගේ කටුක අමීරි අත්දැකීම් රසකට අපිට මුණ දෙන්න සිද්ධ වෙනවා. අපි ඒ හැම අභියෝගයකින්ම ජය ගන්නවා කියලා කියන්නේ අපි තුලම ලොකු ආත්ම විශ්වාසයක් ගොඩනගා ගන්නවා කියන එක. ඒ වගේම අපේ සිතුවිලි ධනාත්මක කරගන්න තරමටම අපිට මේ අභියෝග වලින් ජයග්‍රහණය කරන්න පුළුවන්. ඔයාගේ හීනවලට විතරක්ම සීමා නොකර ඒවා හැබෑ කරගන්න උත්සාහ කරන්න. විශේෂයෙන්ම ඔයා ගැහැණු ළමයෙක් නම් ඔයාට තියෙන දක්ෂතාවයෙන් උපරිම ප්‍රයෝජනය ගන්න. මොකද ගැහැණු ළමයෙක්ට තියෙන එකම වත්කම හොඳ අධ්‍යාපනයයි එයාගේ දක්ෂතාවයයි. එහෙනම් සතුටින් පරිස්සමෙන් ඉන්න.